දෙන්නම එකතු වෙලා බුලත් වල දෙක හරි ඉස්සරහට ගන්න ඉස්සරහට ඈ. දෙන්නම එකතු වෙලා දාන්නකො මට අත. ඔය දෙන්න දෙකක් දෙන්න. දෙන්නම එකතු වෙලා මට දෙන්න. හරි එකක් දෙන්නකො. ඒකක් මට දෙන්නකො. දැන් මොකද දෙන්නේ? ඊට පස්සේ දෙන්නම එකතු දැන් දෙපැත්තේ මාරු කර කර නැවෙන්න යන්න ඕනේ නැහැ. ඔහොම ඉඳලා දෙන්නම ගත්තා විමර්ධය. හරි ඕක කරගෙන යන්න මම කියන්නම් මොකද මේ කරේ කියලා. පුංචි ළමයි හිමත් ඉන්නවනේ. මේ හැම දෙයකම තියෙනවා බොහොම වටින අරමුණක්. මේ සංකේතවත් කිරීමක් කරන්නේ පෞර්වික චාරිත්‍රවලදී. ඒ වගේ යම් කිසි වටිනාකමක් තියෙනවා, අරමුණක් තියෙනවා, අදහසක් තියෙනවා. දැන් මෙතන තියෙනවා බුලත් උරුදු 7 බැග්. ඒ බුලත් උරුදු 7න් පළවෙනි බුලත් උරුදු තුන මම ගත්තා. මේ බුලත් උරුදු තුන වෙන් කරේ අපි කවුරුත් බෞද්ධයන් හැටියට හැම සුබ කටයුත්තක්ම කරන්නේ තුනුරුවන් සිහිපත් කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන. ඒතර බුද්ධ ධර්ම සංඝ කියන තුනුරුවන් උදෙසා තමයි මේ බුලත් උරුදු තුන වෙන් කරේ. ඒතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන කාරණය. ඒ නිසා මම දැන් මේ බුලත් උරුදු තුන දූගේ මෑණියන්ගේ අතට දෙනවා. ඔබතුමිය මේක පැත්තකින් තියාලා මේකේ කාසි තුනක් තියෙනවා. මේ කාසි තුන කොමන හෝ පින්කමක් සඳහා යොදන්න. මේ සාංගික දාණයෙන් දෙන්න යන්න එපා. මේ පුංචි මුදලක් තියෙන්නේ. මේක හිඟන්නේකට හරි කමක් නැහැ දීලා ප්‍රාර්ථනා කරන්න ඒ පුණ්‍ය ශක්තිය මේ දරුවන්ට ඔවුන්ගේ අනාගතයේ සුබ වීම සඳහා හේතු වාසනා වේවා කියලා පොඩි හිතක් හිතුවිල්ලක් තියාගෙන මේ කාසි තුන පරිස්සම් කරලා කියලා කොමන හෝ පින්කම් කටයුත්තක් සඳහා යොදා ගන්න. ඒක තමයි ඒක. ඊළඟ 4 ඊළඟ 4 අපි වෙන් කරන්නේ 4 වර්ගයේ ඥාතීන් වෙනුවෙන්. දැන් සමහරක් ඇත්ත කියනවා 4 වරන් දෙවියන් වෙනුවෙන් මේක වෙන් කරනවා කියලා කොහොම හරි කමක් නැහැ. මම වැඩිපුර විශ්වාසය තියන්නේ මේ බුලත් උරුදු 4 වෙන් කරන්නේ අපි මේ දරුවන්ගේ 4 වර්ගයේ ඥාතීන් වෙනුවෙන්. කවුද 4 වර්ගයේ? දූගේ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ, පුතාගේ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ. මේක තමයි අපි 4 වර්ගයේ ඥාතීන් කියලා කියන්නේ. මේ වගේ විශේෂ අවස්ථාවකදී මේ විවාහය සිද්ධ වෙන වෙලාවේදී මේ දරුවන් හැමෝගෙම ආශිර්වාදයේ කැමැත්ත ඇතුව මේ විවාහය කරන නිසා මේ දරුවන්ගේ 4 වර්ගයේම ඥාතීන් කවුරු හරි මෙතන ඉන්නවා. එක වර්ගයක එක්කෙනෙක් හරි ඉන්නවා. අම්මගේ පාර්ශවයේ පියාගේ පාර්ශවයේ. එන්නේ ඇත්තම් වෙනුවෙන් තමයි මේ බුලත් උරුදු 4 වෙන් කරේ. මෙතෙන්ට ආව නැති ඇත්තනුත් වෙනුවෙන් මොකක්ද කරන්නේ? මේ බුලත් උරුල්ල මෙතෙන්ට දැම්මට අපි ඔකෙන් බලාපොරොත්තු වෙන බුලත් උරුල්ල ඔබේ අතර දුන්නා කියලා. මේ දරුවෝ ඔබේ අතට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි අද විවාහයටපත් වෙනවා. මගේ වැඩිහිටි ඥාතීන් කරුණා කරලා අපි දෙන්නට මේ විවාහය සඳහා ඔබේ අනුමැතිය කැමැත්තත් ඒ වගේම ඔබේ ආශිර්වාදයක් මට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. එහෙනම් ඔබ හිතන්න ඕන දැන් මේ දරුවන් ඒක තමයි කරේ. ඔබ ළඟට ඇවිල්ලා ඔබේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරුවා කියලා හිතාගෙන ඔබ ඔය ඉන්න තැන්වල මේ වැඩ කටයුතු කරනකම මේ දරුවන්ට ආශිර්වාද කරන්න හිතේ. ඔබ දන්නවනේ මිනිසාගේ චිත්ත ශක්තිය කොයිතරම් ප්‍රබලද කියලා. ඒ තරම් ප්‍රබල ශක්තියක් මේ විශ්වයේ තාම නැහැ. ඒ නිසා ඔබ තුළ යම් කිසි ගුණයක් තියෙනවා නම් හැම දෙනාම ළඟ කුමන හෝ ගුණයක් තියෙනවා. යහ ගුණයක්. ඒ ගුණය සිහිපත් කරලා ඒ ආශිර්වාදය මගේ දරුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තියාගන්න මම බොහොම කරුණාවෙන් ඒ ඉල්ලීම කරන්නේ. ඒක ඔබ කරන්න ඕනේ. හොඳයි. දැන් අවසරය ලැබෙනවා මම හිතන්නේ. කවුරුත් විරුද්ධ නැහැ. විරුද්ධ නම් මෙතෙන් දෙන්නෙත් නැහැ. දැන් හැමදෙනාගේම අවසරය ලැබුණා කියලා හිතාගෙන දුව පුතා බොහොම සතුටින් යුක්තව අපේ විවාහයට අපේ 4 වර්ගයේ ඥාතීන් ආශිර්වාද කරා කියලා දෙන්නව සතුටු වෙන්න සතුටු සිතින් යුක්තව අපි ඊළඟ චාරිත්‍ර ටික ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහෙනම් මුලින්ම මම කරනවා මේ දරුවන්ව චාරිත්‍රානුකූල විවාහයටපත් කිරීම කරනවා. දැන් නිත්‍යානුකූල විවාහයටපත් කිරීම කළා. ඔබ කළානේ ඒක. දැන් මට කියනවා චාරිත්‍රානුකූල විවාහය සිද්ධ කරන්න. ඒක තමයි මේ කරන්නේ. දැන් මෙතනදී මම ඔබට මතක් කරන්න මෙතන. මෙතන ඔයාලා කියන්න කියන්නේ. දැන් මොකද කරන්න යන්නේ? චාරිත්‍රානුකූල විවාහය මේ දරුවන්. ඒකෙදී මම කලින් මතක් කළා වගේ ඔබේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි. අපි දැන් මෙතන අතයින් බැඳ මේ පිරිත්තුයකින් රංගෙන් දෙන්නේ නෙවෙයි
පිරිත්ුවේකින් අතැඟිලි බැඳ චාරිත්‍රානුකූලව කෙන්ඩියකින් පැම්වත් කොට මේ දෙදෙනා විවාහයට පත් කරනවා. මෙතනදී අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන චාරිත්‍රයක්. තරු කීයේ හෝටලයක කරත් මේ චාරිත්‍රය ඒ හැමෝමල පාවිච්චි කරන්නේ භවතු සබ්බ මංගලං කියන ඉතාම වටින ගාථා රත්නේ සජ්ජායනය කරනවා. අපිත් එහෙමයි. ඒ නිසා ඔබටත් මම ආරාධනා කරනවා මාත් සමගම ඒ ගාථා රත්නේ ඒ ගාථාව සජ්ජායනය කරන්න ඕනේ. හැමෝම බෞද්ධයෝ දන්නවා මේ ගාථාව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවයෙන් ඉන්නේ ගාථාව. පුළුවන් නේද? කැමති නේද? සමහර සාදු කියන්න කැමති නෑ, ගාථාවක් කියන්න කැමති නෑ. මහත්යතාව අවුරුදු 100ක් 200ක් යනකොට එක එකක් නෑ. සාදුකාරයක් දෙන්න එකෙක් හොයන්න හම්බෙන්නේ නෑ. බලන්න ඕන පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉඳලා මම නම් ඉතින් ඉන්නේ නෑ. මේ ඉඳලා බලන්නකො සාදුකාරයක් දෙන්න එකෙක් ඉඳීද ගාථාවක් කියන්න එකෙක් ඉඳීද කියලා. ඒ නිසා ඉන්න අයවත් අනිත් අයට පොඩ්ඩක් දැනෙන්න අපේ යුතුයකම අපි ඉෂ්ට කරමු. එහෙනම් පුතේ මේකට මේ බාඳින්නේ මොකටද? නූලකින්. ඔකලෙන් දානවා පස්සේනේ. මොකටද බාඳින්නේ? මම ඉස්සෙල්ලා කිව්වා මේ ඔක්කොම සංකේත. මේ ඇඟිලි දෙක බඳින්නේ ඇඟිලි නෙමෙයි ඇත්තටම බැඳෙන්නේ මේකෙන් හදවත් දෙක. හිත. දැන් හදවතේ හිත තියනවා කියන්නේ. හදවතත් එක්කනේ ආශ්‍රය කරන්නේ හිත. ඒ නිසා මේ හදවත් දෙක එකට බැඳීම සංකේතවත් කරන්න තමයි මේ තාම උතුම් පිරිත්ුවකින් මේ දරුවන්ගේ අතැඟිලි බඳින්නේ. බැඳලා අපි අර තුනුරුවන්ගේ ආශිර්වාදය තමයි අර ගාථාවෙන් ඕනේ. හොඳයි. අපිට එම්වඩන්ට අපි ගාථාව කියමු. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොති භවන්තු තේ. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබට යහපතක් වේවා. අනෝනේ නැත්නම් අර මහත්යරයි බයි ඉන්නවා. මේ වැඩේ කාලා තියෙනවා. ඔය හරියට සැලකන්න ඕනේ නේද? අපි වටේ ඉඳලා බලාගෙන සතුටු වෙමු. අපි ආශිර්වාද කරමු. ඔය ගමන මානෙ දෙමුද? කියනවනේ. දැන් නැද්ද? මේක අනිත් බුද්ධක් දෙනවද අනිත්? දෙන්නම මොනවද කියන්නේ? බලන්න වනින්නකො අපි බලන් ඉන්නකො පුරුදුද කියලා. පොඩක් පිටපත ගහරන කරේ අන්තිමට පාන. හරිද? හරිද? හරි. මේ චාරිත්‍රයේ පෙරද්දී උගා කතා කරන්න ඕනේ නෑ. සමහර තැන්වල මම උගා කතා කරනවා. මේ මට කියන්න තියෙන මෙච්චරයි දෙන්නට. ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යයි. ඒක කාටවත් නෑ කියන්න බෑ. හැබැයි කැනට ගැලපෙන විදිහට අඳින්න පුරුදු වෙන්නත් ඕනේ, පළදින්න පුරුදු වෙන්නත් ඕනේ.
ඒ වගේම තමන්ගේ ආර්ථිකයට ගැළපෙන විදිහට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන විදිහට ඇඳුම් පැළඳුම් තෝරගන්න දෙන්නම දැනගන්නත් ඕනේ. ඔච්චරයි ඉගෙන ගන්න. යන්නේ කොතෙන්ද එතෙන්ද ගැළපෙන්න අදින්න ඕනේ. හැබැයි තමන්ට බැරි දේවල් කරන්න යන්න එපා මාරු වෙනවා. තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය තමන්ගේ බිරිඳට උවමනා කරන ආයතන හරි දැසල දෙන්න ඕනේ. දුවත් එහෙමයි. මනාල මහත්මයාගේ සියලුම ඇඳුම් පැළඳුම් පිළිබඳව බොහොම ගෙවිල්ලෙන් ඉන්න ඕනේ. දැන් අදටත් නම් මට අවුරුදු 83කටත් තියෙනවා. අදටත් අපේ නෝන මම ගෙයින් එළියට බහිනකොට මම ළඟට ඇවිල්ලා බලන්න. මේ බොරුවක් නෙවෙයි කියන්නේ. සමහර දවස්වල කම්ස කොල්ලර එක ඇතුලේ. සමහර දවස්වල එක පැත්තක් මෙහෙ එක පැත්තක් උඩ. මේව හදනවා හැමදාම එහෙම වෙන්නේ නැහැ. වෙච්ච දවසට කියනවා. කියලා හදලා ඉවරනවා. ඇඳුම් පැළඳුම් පිළිබඳව ලොකු උවමනාවක් දෙන්නම තියෙනවනේ දෙන්නම පිළිබඳව. හැබැයි අද ලස්සනට ඇඳුවොත් හැමදාම මෙයා පටන් ගන්නවා මාස්ටර් කියලා අඳව ගන්නවා. ඒකයි ඇයි. ඒක තමයි. අර දෙකක් දෙන්නෙකුට ගියාම ඉන වටේ රාමව ගන්න පුළුවන් විදියට. මහලා තියෙන එකද තියෙන්නේ. ඒ මොන ද්‍රේසි. ඒ අනිත් එක ඕනේ අවුස්සරක. ඔය ගණිතේ අරගෙන ඉනවට ඉඳලා ගන්න. දැන් මම ඇඳුම් පැළඳුම් ගැන කිව්වා නේද? දෙකමයි ඒ කිව්වේ. ඇඳුම් පැළඳුම්. දැන් බලන්න මම ලස්සනයි කියන. හොඳයි නේ හැඩයි නේ. දැන් මහත්යරට දන් දෙනවද? ඉන්න. නෑ. මහත්යන් දන් කියන්නේ හරි කරද. හරි හොඳයි. දැන් ගයින් කරන්නේ අගත්තද? අර. ඔය මොනවද කියන්නේ හැබැයි මට. නෑ. මොනවද කියන්නේ? හරි. දැන් මොනවද ඕනේ? ගයක් තියෙනවා. අදින්න තියෙනවා. පළ දෙන්න තියෙනවා. අර කියන්නේ. දැන් නැතුම් බැරි දෙයක් තව තියෙනවනේ. කෑම බීම. සියලුම සත්වයෝ ජීවත් වෙන්නේ ආහාරයෙන් මත. ඒ නිසා අපි මෙතනදී මේගොල්ලන්ට ආහාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අංගල පොළොවේ විදියට පුතිය පිළිවෙත් එක ගන්න තියෙන්නේ බඩේ. මේකෙදිත් මට තියෙන කාරණයක් කියන්න. රාජාංගනී පැත්තට ගිහින්. කොයි පැත්තට හරි කවන්නේ මට තියෙන කාරණයක් ගැන ප්‍රශ්න කරන්න. යන්නේ මංගල පොළොවේදී මේක මේ ආදීයාපචාරිත්‍රයක් නෙවෙයිනේ. ඔය ඉතිහාසයේ තියෙන ඔක්කාක රජුගේ තමන්ගේ දුව මේ විදිහට තමයි සරණ පාවා දුන්නේ කියලා. ඉතින් ඕකේ ආයත ගන්න මට හරියට කියන්න දෙන්නේ නැහැ. එදා සිට මේ දක්වාම අපි මංගල පොළොවේදී මේ කැවිලි වෙනුවට පාවිච්චි කරන්නේ කිරිබත් කැටයක්. මේක සංකේතයක් ජීවත් වෙන්න බෑ ආහාර නැතුව. ඒක විශේෂයෙන් ස්වාමි පුරුෂයාට වගකීමක් තියෙනවා. දැන් නම් ඒක ටිකක් වෙනස් වෙලා. ස්වාමි පුරුෂයාට වගකීමක් තියෙනවා ස්වකීය බිරිඳගේ අවශ්‍ය පෝෂණය සම්පූර්ණ කරන්න. ඒකකට එක හේතුවක් තියෙනවා. පුරුෂයාට බැරි වැඩක් ස්ත්‍රිය කරනවා. මොකක්ද කියලා දන්නවනේ? දරුවෝ ලැබීම. කිසිම පිරිමියෙකුට දරුවෝ ලබන්න බෑ. දරුවෝ ලබන්න බෑ, දරුවෝ බිහි කරන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, ඒ මොකක්වත් කරන්න. ඒ සියලු ශක්තියින් රඳා පවතින්නේ බිරිඳ තුල. ඒ නිසා එතුමිය ශක්තිමත් වෙන්න ඕනේ. දරුවෝ හදනවා කියන එක ලේසි නෑ. අපි දන්නවනේ අම්මගේ ලේනේ කිරි වලට හරවලා පොවන්නේ. ඒතර ලේ කිරි වලට හරවනවා නම් ඒ අම්මා හොඳ පෝෂණය ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. ලේ ධාතුව හොඳින් වර්ධනය වෙලා තියෙන්න ඕනේ. ලේ ධාතුව වර්ධනය කරන්න නම් ගුණදායක ආහාර තියෙන්න ඕනේ. දැන් කන වස විස නෙවෙයි. ගුණදායක ආහාර පාන තියෙන්න ඕනේ. ඒ නිසා ස්වාමියාගේ විශේෂ වගකීමක් බිරිඳට අවශ්‍ය කරන ආහාර පාන ආදී සංග්‍රහ කිරීම. අනිත් පැත්තක් තියෙනවා දන්නවනේ. ඒක දැනගන්න හම්බෙයි. එතකොට මට කියන්න ඕන කම තිබුණේ මේ කිරිබත් කැටයක් ගන්න ඇයි කියන එක. ඔබ හොයලා බලන්න පුළුවන් නම් වෛද්‍ය විද්‍යාවේ
මේ ආහාර පිළිබඳව කතා කරන තැන්වල මේ කිරිබත පිළිබඳව විශේෂ සඳහනක් තියෙනවා. දැන් ඉන්න වෛද්‍යවරුන් ඒවා කියනවද මන් දන්නේ නැහැ. ඒගොල්ලන් දැන් මොඩ් වෙලානේ හුඟක් වෙලාවට. ඒගොල්ලන්ගත් වෙන වෙන දේවල් තියෙන්න පුළුවන්. කිරිබත කියන්නේ තා පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරයක්. ඒ නිසා තමයි පැරණන් මේක ගත්තේ. අපි ඕනම උත්සවෙකදී තාම තියෙනවා කිරිබත් කැටි. තව ටිකක් කාලෙකට ඒකත් ඉවරයි. දැන් ආක්‍රමණය කරලා තියෙන කිරිබත කේක් කෑල්ල විසින්. මේක මම කියන්නේ ඔබ ඔබේ ජීවිතේ දක්වාම කොතැනක හරි පොරුවේ චාරිත්‍රයක් කරනවා නම් කවන්න එපා පොරුවේදී කේක් කියන්නයි මම මේ ගත්තේ. මගේ ජීවිතේ මට එක තැනකදී විතරයි හම්බුනේ. එදා දුන්නා හැබැයි ආයි කිසිම දවසක පළාතේ කේක් ගේන්නේ නැහැ මංගල පොත්. මේ කේක් නිෂ්පාදනය කරන නැත්නම්ගේ ඒ ව්‍යාපාරයට විරුද්ධව කරන කතාවක් නෙවෙයි. මම කිව්වේ මංගල පූර්වට ගන්න එපා කේක්. කේක් කියන්නේ විෂ සහිත ආහාරය. වස සහිත ආහාරය. මම කනවා තමයි. ඒක වෙනම කතාවක්. මේ කිරිබතට ඔබට පුළුවන් නම් තව මුං ඇට කීපයක් එකතු කරගන්න. මේ කිරිබතේ පෝෂණීය ගුණය තව කීපයකින් වැඩි වෙනවා කියලා තමයි වෛද්‍ය විද්‍යාවේදී අපට උගන්වලා තියෙන්නේ. ඒ වාගේ තවත් හේතු කීපයක් නිසා තමයි කිරිබත් කැටේ ගන්නෙ මංගල පොරුවේදී ආහාරය පිළිස. මේක උතුම් ආහාරයක්. ඒ නිසා එම් හිතාගෙන ඔබ මන්තනේ කවුරක්වත් කේක් ගේන එකක් නෑ පොරුවට. අපි හැමෝම සතුටින් මේ දෙන්නට මේ කිරිබත් කැටේ පොඩ හරි අනුභව කරන්ට අවස්ථාව සලසලා දෙමු. දැන් ඉස්සෙල්ලා දුව ගන්න කිරිබත් කැටේ අදට. අරගෙන මයි පුතා පුළුවන් තරම් ලොකුවට කටහරින්න ඕනේ කැටේ නෝ. ඔව්. වරන් මට පෙයි. අන්න තවද. නැත්නම් යන්නේ කටට. කිරිබත් කැටේ මහත් වැඩි. ඒකයි. මේ මිටකට පොත් තඩුට කනුලන්නේ. බෑ. ආනේ ඔහොමනේ කොහොමද? ඇද. අන්නයි. තව කොහොමද කවන්නේ? හොඳයි. ඒකයි ඉතලට වඩා හොඳයි. දැන් මේක තවලම් වදක උනේ දුටි. පුතා ගන්න කිරිබත් කැටේ. අදලා සමහර තැන්වල මහත්යට වඩා ලොකු කෑල්ලක් නෝනා ගන්නවා. එහෙම එකක් තියෙනවා. මං ඉතින් හරි සතුටු වෙනවා ඒක. හරිද? දැන් බලන්න දෙන්න. ගොඩක් කටහරි. කැටේ ලොකුයි ළමයින් දොස් කියන්න බෑ. මහත්යට. මෙහෙම කටවල් කොයි කිලිවිච්ච ලොකුයි නේ. හරි. දෙන්න. හතර ගොන්. හරිනේ? දැන් ආහාර පාන පිළිබඳව විචාරයේ විනාශය. ඔබ අත්විඳිනවා දැන් මේ කෑම බීම නිසා විනාශයටපත් වෙලා තියෙනවා විශේෂයෙන් මිනිසාගේ සෞඛ්‍යය. හරි? මම මේ උපදෙස් දෙනවා වගේම මේ උපදෙස් පිළිපදින කෙනෙක්. ඒ නිසා තමයි මෙච්චර වයස ගිහිල්ලත් මම තව කකුල් දෙකෙන් හිටගෙන සෑහෙන පිළිසකට ඇහෙන්න පුළුවන් වෙන විදිහට මට කතා කරන්න පුළුවන් බලලා තියෙන්නේ. ඒකටත් හේතුව මගේ නෝනා. මගේ නෝනා. මාව මෙතෙක් කල ආරක්ෂා කරන්න උදව්වක් වුණා යාම. ඒ නිසා දුව මතක තියාගන්න දෙන්න එපා වඩාරිකමට ඔය දැන් තියෙන වහ කන්න දෙන්න එපා ලේසි. ඉඳලා උත්තර කරපාරට දුන්නට කමක් නැහැ. පුරුද්දක් ඇටියට කන්න දෙන්න එපා. දුන්නොත් ඉතින් ඔයාවම තමයි අන්තිම සමාදු වෙන්නේ. ඒක තමයි මේ කරන්නේ. මේ නිකන් නෙමෙයි මේවා මේ පොරුවේ කරන්නේ. මේ චාරිත්‍ර පොරුවේදී කරන්නේ වැඩිහිටියෙක් දැනුවත් ඇති කෙනෙක් මේ දරුවන්ට උපදේශයක් දීම සඳහා මේව කරන්නේ නිකන් නෙමෙයි සෙල්ලමට නෙමෙයි. ඒ නිසායි මම මේ හැම එකක්ම ගැන ටික ටික හරි කතා කරන්නේ. ඔබ දන්නවා දැන් ආහාරය නිසා මිනිසාපත් වෙලා තියෙන විපත්තිය කොච්චරද කියන්නේ. ඇඟිලි නෑ, කකුල වල කැලි නෑ, තුවාලයක් හරියටම සනීප වෙන්නේ නෑ. කොච්චර කැපුවත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ එක පැත්තක් මම කියන්නේ. තව ලොයින් පැති තියෙනවා ආහාරය නිසා අපි විනාශ වෙලා තියෙන ක්‍රම. හදලා වඩලා පෝෂණය කරලා ලොකු මහත් කරලා විවාහ ජීවිතේ දක්වා අවශ්‍ය කරන උපදෙස් ආරක්ෂාව රැකවරණය පෝෂණය අධ්‍යාපනය මේ සියල්ලකින් සම්පූර්ණ කරලා දරුවෙක්ව විවාහපත් කරනවා. විශේෂයෙන්ම ගැහැණු දරුවන් අපේ සිරිතක් ඇටියට අම්මගෙන් අප්පච්චිගේ తాවකාලිකව වෙන් වෙනවා. ඒ වෙන් වෙලා යන දවස තමයි මංගල උත්සවය පවත්වන දවස.
දැන් බලන්න මේ වගේ දුවක් කොච්චරක් වටිනවද? මේ වගේ දරුවෙක් කොච්චර වටිනවද? මේ වගේ දරුවෙක් හදන්න මේ අම්මා කොච්චර දුක් විඳලාද කියලා මම කතන්දරේ කියන්න යන්නේ නැහැ. හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ අම්මා කියන්නේ කවුද කියලා. ඒ දුක වෙන කාටවත් උහුලන්නත් බෑ. ඒතරම් දුක් විඳලා තමයි අම්මා කෙනෙක් දරුවෙක් මෙලොවට බිහි කරන්නේ. ඊපස්සේ මේ දරුවා සෑහෙන කාලයක් යනතුරුම පෝෂණය වෙන්නේ වෙනත් කිසිම ආහාරයකින් නෙවෙයි මාවගේ රුධිරයෙන්. එහෙම කරලා තමයි ඊළඟ දරුවා ටිකෙන් ටික ලොකු මහත් කරලා මේ තත්ත්වයට ගන්නේ. ඒ කාලය තුල විඳපු වද වේදනා අම්මා කෙනෙකුට සිහිපත් වෙනවා මේ වගේ වෙලාවක. අනේ මගේ දුව හදන්න මං කොච්චර දුක් විඳලාද මහන්සි වුණාද? ඒ වුණාට මට දුකක් නෑ. මම මගේ දුව හොඳට හැදුවා. හොඳට හදලා රටේ ලෝකෙ මිනිස්සුන්ගේ වචනයක් අහන්නේ නැතිව තරුණ වයසටපත් වුණාන් පස්සේ අපේ අවශ්‍යතාව මත මේ දුව අද විවාහපත් වෙනවා. ලොකු සතුටක්. අම්මා කෙනෙකුට අපච්චි කෙනෙකුට මේක තමයි තියෙන ලොකුම සතුට. ඒ නිසා ඒ සතුටුදායක අවස්ථාවට මේ අම්මාව අපච්චිව පත් කිරීම පිළිබඳව දුවට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. වයස්ගත වූ කෙනෙක් හැටියට නමුත් මගේ ගෞරවය ඔබට පිරිනමනවා මේ අවස්ථාවේදී. ඔබ කලේ ඉතාම වටින පින්කම. අම්මා අපච්චිගේ හිත හදාපු. ඒ නිසා මම ඊට වඩා වැඩි කතා කරන්නෙත් නැහැ. අද කවි කියන්න යන්නෙත් නැහැ, අවශ්‍ය නැහැ. කියන්න ඕන කාරණා ටිකක් කතා බහ කළා. දැන් එහෙමනම් චාරිත්‍රයක් තියෙනවා. මේ අම්මාගෙන් බිරුව තිරිවල වන්දියේ ගෙවන්න, පව් ගෙවන්න කියලා තමයි කියන්නේ. අර සුදු පැහැති වස්ත්‍රයක් ඉරි කඩ රෙද්ද හැටියට මේ පුතාලා සකස් කරන්න ඇවිල්ලා මේ අම්මාට පූජා කරනවා, පරිත්‍යාග කරනවා. ඒ චාරිත්‍රය අපි දැන් ඉස්ත කරමු. පැහැදිලි දෙන්නේ ඔයා මෙතන මේ කඩේට දීලා අගන්නකො මට පොඩ්ඩක් දෙන්න. දැන් දුව පුතා දෙන්නම ගොඩාක් පාත් වෙන්න බැරි වෙයි. පුළුවන් විදිහට පාත් වෙලා අම්මට එක එකනා වදින්න වෙන්න බෑ. මොනියුගෙන ආශිර්වාද කරනවා. පුතා තනින්ද අපච්චි ඉන්න වෙතින්ද? පුතාගේ අම්මා අපච්චි ඉන්නවද? අර කිරිකඩේ මේ අම්මගේ අතට දෙන්න. ඒක රුධිර යනවා ගිටරන් ඉන්නේ. ඔය කිරිකඩ රෙද්දේ සෑම රෙදි අඟලක්ම පුණ්‍ය කර්මයක් සඳහා පමණක් භාවිතා කරන්න. රෙදි වලින් කරන්න පුළුවන් පින්කම් ඕන තරම් තියෙනවා. එන්නේ පින්කමකට රෙද්දේ කෑලි කෑලි හරි කමක් නැහැ දීලා ඒ හැම වෙලාවකම මේ දරුවෝ දෙන්න මතක් කරන්න. මතක් කරලා මම මේ කරගත්ත පුණ්‍ය ශක්තිය එක්කෙනා කරන්නේ මම විතර හරියට මම නගින්න නැකාරය තමයි. පරිස්සම්. බයි. දැන්